යාළුවනේ කොහොමද ඉතින් අද හයිඩ්‍රේට් කිසියන් කරන්න යන්නේ මේ මැෂින් එක. නෑ මේ කැට්මස් එක නෙවෙයි. මෙන්න මේ සන්නිස්ක්‍රේට්. මේ බලන්න මේකට වෙලා තියෙන දේ. හොම්තටම ස්ලෝ වෙලා බප්පට පෙට කරන්නේ මූමට කරන්නේ ට්‍රැවලින් කොහොමවත් නෑ. ෆස්ට් මේක චෙක් කරාට චෙක් කරලා බැලුවා මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියලා. මේ බලන්න මේක වැඩ කරන්න සෑහෙන වෙලාවක් බකට් එක නවා ගන්න බෑ. තාමත් අමාරුවෙන් තමයි මේ මැෂින් එක තියෙන්නේ. අපි ඉතින් මේක චෙක් කරලා බැලුවා. අපි මේකේ RPM එක ඩෑෂ්බෝඩ් එකෙන් බැලුවා කොහොමද කියලා. RPM එක එකත් හොඳට තියෙනවා, එන්ජින් එකත් හොඳට රේස් වෙනවා. අපි තීරණය කරා මේකේ පොම්පේ පැත්තට ගිහිල්ලා බලන්න ඉස්සෙල්ලාම මූලික අදියරෙන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලාගන්න. හරි ඉතින් යාළුවනේ අපි ඊට පස්සේ ප්‍රෙෂර් ගේජ් එක දාලා පොම්ප දෙකට ඒක සරි කරලා බැලුවා ප්‍රෙෂර් එකත් කොහොමද කියලා. මේ බලන්න මේකේ ප්‍රෙෂර් එක තාමත් අඩුයි. ඉන්ජෙක්ටර් පොම්ප දෙකේම එකකනම් බාර්සියටත් යන්නේ. අපි මෙතනින් නැවතුන්නේ නැහැ මේකේ. ඊට පස්සේ වැල්බොක්ස් එක පැත්තට ගිහිල්ලා බැලුවා මොකද මේ රාතින් කියලා. ඊට පස්සේ එම්බල්සේ මේන් රිලිෆ් පැල් එක ගලවන්න ගැලෙව්වා. ගලවලා හිටන් අපි ඒක චෙක් කරා. අන්න එතකොට අපිට දෝෂය හරියටම වුණා මේකේ. මේන් රිලිෆ් පැල් එක සවුත්වර තමයි තිබිලා තියෙන්නේ. ඒක ස්ප්‍රින් එකත් කැඩිලා පිටපස්සේ අලුතින් මේන් රිලිෆ් පැල් මේකට යූස් කරා. ඊට පස්සේ මේකේ දෝෂය හරියටම හරි ගියා.